ඉතින් guys මට අද තියෙන ට්‍රේඩ් වලින් එක ට්‍රේඩ් එකක් තියෙනවා volatility index 25 කියන මෙතඩ් එකෙන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න තියෙනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ ඩවුන් ට්‍රේඩ් එක තමයි දාන්න තියෙන්නේ. ඉතින් මම දැන් ඒකට එන්ටර් වෙන්න යනවා. ඔයාලත් එක්කම අපි බලමු කොහොමද අද දවසේදී මේක ප්‍රොෆිට් කරයිද ලොස් වෙයිද කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක ප්‍රොෆිට් කරයිද ලොස් වෙයිද කියලා. මේ විද්දි මාකට් එකේ තියෙන මෙන්න මේ විදිහට මම ඔයාලට මේක පෙන්නන්න කැන්ඩල් වලට දාගන්න මෙන්න මේ විදිහට volatility index 25 කියන එක අපි මේ 1 second එක ගන්න. ඊට පස්සේ අපි මෙතනදී මේ මෙතඩ් එකේදී මම මෙතනදී කැන්ඩල් වලට මාරු වෙන ඒරියා එක නැතුව ඔයාලට ගොඩක් ලේසි වෙන්න ඕන හින්දා වගන්න මෙන්න මේ විදිහට. මේකෙදි මම අද දැන් ගන්න යන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. ඉතින් එකට මම පෙන්නන්න මෙතනදී මම ලෙවරේජ් එක දා ගන්නවා 400 එක එන්ටර් වෙන්නේ. එතකොට අපි ඒක 160ක සහ 140ක කියන විදිහකට තමයි අපි මේකෙදි කොටස් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මෙතනදී ඩවුන් ට්‍රෙන්ඩ් එක මෙන්න මේ විදිහට දෙනවා. ඊට පස්සේ ඉතුරු 40 මෙන්න මේ විදිහට දෙනවා. දැන් අපේ ට්‍රේඩ් එක ඕපන් කරපු වෙලාවෙදී යන්නේ ලොස්ට්. ඔයාලට මම පෙන්නන්න. හැබැයි මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි යන්න ඕනේ. කියන්නේ මේ මාකට් එක දැන් ඩවුන් වෙනවා තව ටිකකින්. එතකොට තමයි අපිට මේකෙදි ප්‍රොෆිට් හම්බෙන්නේ. ඉතින් අපි බලමු මේක ට්‍රේඩ් එක වින් කරයිද ලොස් වෙයිද කියලා. Two hours later. අද දාපු ට්‍රේඩ් එකේ කොච්චර ප්‍රොෆිට් එකක් අරගෙන තියෙනවද කියලා ඩොලර් 100ක් දාලා ඩොලර් 100ට 180ක 100ට 200ක විතර ප්‍රොෆිට් එකක් අරගෙන තියෙනවා. මෙතනදී පේනවා අපේ ප්‍රොෆිට් එක තියෙනවා ඩොලර් 179.80ක්. ඉතින් මේ ඉදිරියේදී මම මෙතනදී ට්‍රේඩ් එකට එන්ටර් වුණේ ඩොලර් 100කින්. එතකොට මම ට්‍රේඩ් එකෙන් දැන් වින් කරලා තියෙනවා ඩොලර් 184ක්. මම ඊට වඩා යන්නේ නැහැ. මොකද ඊට වඩා ගියොත් මේක ඕවර් ට්‍රේඩ් වෙලා දවසක ලිමිට් එකක් වගේ තියෙනෝනේ. ඒ හින්දා ඉතින් මම මෙතනදී මේක දැන් ක්ලෝස් කරගන්නවා. ඒකට අපිට මේ ට්‍රේඩ් එකෙන් ඩොලර් 111ක ප්‍රොෆිට් එකක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මේ volatility index 25 one index ට්‍රේඩ් එකේ මම කොහොමද ප්‍රොෆිට් කරේ කියලා ඩොලර් 100ක් දාලා ඩොලර් 180ක කියන්නේ ලංකා මුදලින් නම් රුපියල් 40000ක 50000ක විතර ප්‍රොෆිට් එකක් අරගෙන තියෙනවා. ඉතින් මම ඔයාලට ඒක පෙන්නනවා. මම ට්‍රේඩ් එකේ දාන වෙලේ ඉඳන් ප්‍රොෆිට් එක ගන්න වෙලේ ඉඳන්. ඉතින් තවත් අලුත් vlog එකකින් හැම වෙනකම් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න. මේ වගේ ට්‍රේඩ් කරන හැටි daily vlog බලා ගන්න පුළුවන් මේ ඉස්සරහට. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන්න. තව කෙනෙක්ට share කරන්න තමත් එක්ක කරන්න එපා. තවත් අලුත් vlog එකකින් හැම වෙනකම් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා.